මෙන්න මෙයා හනුමන්තා ඩබල් බ්ලැක් ලේබල් මේ හැම එකකම ඩියුටි ෆ්‍රී ප්‍රයිසින් ලංකාවේ ශ්‍රී ලංකා රුපීස් වලින් බෙල්ස් වැට් 69 ග්‍රාන්ස් රෙඩ් ලේබල් බැලන්ටයින් ගෝල්ඩ් ලේබල් ඒ බොටල් එකත් මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඕන්න බලන්නත් පුළුවන්. ඒ විතරක්ම නෙවෙයි මේ වීඩියෝ එකේ මේ වගේ චොකලට් වල ගොඩක් ಜಾති බලන්න පුළුවන්. මේ විශේෂයෙන්ම ඩියුටි ෆ්‍රී වලට විතරක් තියෙන දේවල්. මේක නම් කැම්බරි මේක ලොකුම ටැබ්ලට් එකක් වගේ තියෙන්නේ. Subscribe Travel S channel. ඔයගොල්ලෝ අපේ අලුත් වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. අපිට අද ඉන්දියාවල ඩියුටි ෆ්‍රී එකට යන්න ඕන නිසා අද පොඩ්ඩක් අපි කලින් ආවා. ඉතින් දැන් මේ අපි ඉන්දියාවේ ඉඳන් ඉන්දියා ඉන්දිරා ගාන්ධි එයාපෝට් එකට යන ගමන් මේ වගේ හයිවේ වගේ තියෙන හොඳ පාරවල් තමයි අපිට හම්බුනේ. ඉතින් දැන් මේ අපි ඉන්දිරා ගාන්ධි එයාපෝට් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ටැක්සි එකකින් ආපු නිසා අපිට වෙන බිල්ඩින් එකකින් යනකොට මොකද ඒක කනෙක්ට් වෙලා තියෙන්නේ ඒ ටර්මිනල් 3 එක කනෙක්ට් වෙලා තියෙන්නේ මේ වගේ බ්‍රිජ් එකක් තියෙන මේ වගේ බිල්ඩින් එකකින්. අපි එනම් මෙතනින් ගිහිල්ලා කිලිම ටර්මිනල් 3 එකට ආවා. දැන් ඉතින් අපිට ගේට් නම්බර් 6 වලින් ඇතුළට යන්න පුළුවන්. ඉතින් ඩියුටි ෆ්‍රී එකට යන්න ඕන නිසා අපි කලින්ම ඇතුළට ගියා. අපිට අපේ එයාලයින් කවුන්ට් එක ඕපන් කරනකම් පොඩ්ඩක් ඇතුළට වෙලා ඉන්න උනා. ඉතින් අපි මේ ලස්සන එයාපෝට් එකේ මේ ටිකත් පොඩ්ඩක් බැලුවා. ඉතින් කවුන්ට් එක ඕපන් කරනවද කියලා අපිට මේ ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් දැන් අපි කවුන්ට් එක ඕපන් කරා. ඊට පස්සේ අපි අපේ වැඩ ටික ඉක්මනින් ඉවර කරලා අපි ඩියුටි ෆ්‍රී එකට යන්න පිටත් වුණා. දිල්ලි එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී එක ෂොප්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොටම යන්න තමයි ටාගට් එක. අපිට මෙහි ගේට්ස් 26 තියෙනවා. අපි ගිහින් බලමු මොන වගේ ෂොප්ස්ද අපිට තියෙන්නේ කියලා. අපි දැන් මේ මුලින්ම යන්නේ ලිකර් ෂොප් එකකට. මුලින්ම තියෙන්නේ ග්ලෙන්ෆිච් ට්වින් පැක් එක. මේක 31465ක් වෙනවා. මේ හරිය වර්ගොඩම්ම චොකලට් සහ ටොපෙකෝ තියෙනවා. අපි ඒ වලට යන්නේ නැතුව අපි යමු කෙලින්ම ලිකර් අනිත් බොටල් වලට. අපිට ලිකර් අයිටමුත් එක්ක චොකලටුත් මික්ස් එකේ තමයි තියෙන්නේ. ඉතින් චොකලටුත් ඕගලන්ට මෙහෙන් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ලිකර් අයිටම්ස් වල ප්‍රයිසින් ටික. ඕගලන්ට ඩිස්ප්ලේ ඔතනින් බලන්න පුළුවන් ප්‍රයිස් එක තියෙන ඉන්දියන් රුපීස් වල. ඒ වගේම ස්ක්‍රීන් එකේ දානවා ලංකා රුපීස් වලින්. ඕගලන්ට ඒකිනුත් බලා ගන්න පුළුවන්. ගෝඩන්ස් ජාති 3ක් තියෙනවා. ඉතින් ඒ ජාති 3න් ඕන බොටල් එකක් 7315යි. ඉතින් ඕගලන්ට ඕන කලර් එකකින් ඕගලන්ට ඩිසයිඩ් කරන්න පුළුවන්. බිෆීට බෝතල් දෙකක්ම 14665. ඒතකොට එක බෝතලයක් 7500ක් වගේ. ගෝඩන්ස් එක බොටල් එකක් රුපියල් 7315ක් විතර වෙනවා. මෙතන ජාති 3කින්ම තියෙනවා. ජැක් ඩැනියල් ට්වින් පැක් එක තියෙනවා. ඕගලන්ට ඒක මෙතනින් ගන්න පුළුවන්. බෙල්ස් බෝතල් දෙකම 11200යි. ඉන්දියන් රුපීස් ගෙවන්න පුළුවන් නිසා මිල ගොඩක්ම අඩුයි. ඩබල් බැග් බෝතල් දෙකම 27615යි. බ්ලැක් ලේබල් ට්වින් පැක් එක 20965යි. ඒ කියන්නේ බෝතල් දෙකක්. මෙන්න මේ අයිටම් එක කොම්බෝ පැක් එක 17465ක්. ඩෙවෝස් බෝතල් දෙකක් 28265යි. ඩෙවෝස් ඩබල් 16 එක 34965යි. බ්ලැක් ලේබල් ට්වින් පැක් එක වෙනවා 20965යි ශ්‍රී ලංකන් රුපීස්. මේකේ මිල නම් දන්නේ හැබැයි ලස්සන බොටල් එකක්. මෙතන අයිටම් ಜಾති ගොඩක් තියෙනවා. බෙල්ස් තියෙනවා. බෝතල් දෙකක් 11200යි. වැට් 69 10815යි. ග්‍රාන්ස් තියෙනවා. රෙඩ් ලේබල් 13265යි. බැලන්ටයින් තියෙනවා. ශිවාස් 12 ට්වින් පැක් එක ලංකා රුපියල් 20000යි. මෙතන තව පොඩි බොටල් තියෙනවා. ඉතින් ඒවා නම් පොඩි බොටල් ෂොට් එකක් වගේ තියෙන්නේ. ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ චොකලට් තියෙන තැනකට. ඉතින් මෙතන එක එක ජාතියේ චොකලට් තියෙනවා. බ්‍රෑන්ඩ් චොකලට් ආයිට අමතරව වෙන බොටලුත් තියෙනවා.
මේකේ වෙනම liquor brands තියෙන තැනක්. දැන් තනිකරම තියෙන chocolate buy 2 get 1 free තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු මෙතන chocolate range ගොඩක් තියෙනවා. Toblerone තියෙනවා, KitKat තියෙනවා, Cadbury මම දැක ලොකුම ටැබ්ලට් එකක් වගේ එකක් මේක 13000ක් විතර වෙනවා. oh my god ඒක නම් මාර ලොකු චොකලට් එකක් කිලෝ එකකට විතර තියෙනවා. මෙතනත් ගොඩක් ඔෆර්ස් දාලා තියෙනවා buy 2 get 1 free. ඉතින් ඒ වගේ ගොඩක් ඔෆර්ස් යන මේකක් තමයි මෙතන තියෙන්නේ. මෙතන තවත් තියෙනවා Shivas Indian rupees 5790යි. ඒ කියන්නේ ලංකාවලින් 20000ක් විතර. දැන් මේතන ඉඳන් තවත් ගොඩක්ම බොටල් ජාති තියෙනවා. ඒ කියන්නේ මෙහි ගොඩක්ම ඇල්කොහොල් shops ගොඩක් තිබ්බා. ඉතින් මේ රේන්ජ් එකත් බලන්න එකම ප්‍රයිස් රේන්ජ් එකේ තමයි යන්නේ. ගොඩම ඔෆර්ස් ජාති මෙතන තිබ්බා. දැන් පේන්නේ gold label රේන්ජ් එකම තිබ්බා. ඉතින් මෙතන ඔෆර්ස් උත් තියෙනවා. මෙතන බෝතල් ගොඩක් තියෙන නිසා සමහර විට මට ප්‍රයිසින් මගහැරෙන්න පුළුවන්. නමුත් මගහැරුණොත් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මම ඒකේ ප්‍රයිස් එක කමෙන්ට් එකේ සඳහන් කරන්නම්. මෙතන බැලන්ටයින් රේන්ජ් එකක්ම තිබ්බා. ඔෆර්ස් ගොඩක් තිබ්බ නිසා ප්‍රයිස් එකත් සාධාරණ නිසා මම ගත්තා බොටල් කීපයක්. මේ බොටල් වල නම් මෙච්චරම මතක නැහැ. හැබැයි දන්න අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ජින් එකේ අයිටම් දෙකක් තියෙනවා ඔස්රේ. ඒක නම් බොටල් දෙකක්ම 15365යි. අනිත් එක බොම්බේ සෆායා 2 බොටල් වෙනවා 9415. මේක පොඩ්ඩක් ලාභයි. දැන් අපි ඇවිත් ඉන්නේ චොකලට් සෙක්ෂන් එකට. ඉතින් අපි බලමු මොන වගේ චොකලට් මොන ප්‍රයිසින් වලටද තියෙන්නේ කියලා. මේ චොකලට් නම් පොඩ්ඩක් ගාන අඩුයි. KitKat range එකක්ම තියෙනවා. මේක නම් 1 buy get 1 free. ඉතින් ඒක ඇත්තටම ලාභයි. හොඳ ඔෆර් එකක්. Toblerone නම් එක එක જાති ඒවා තියෙනවා. ඉතින් මේවා gold color නම් ඉතින් දකින්න හම්බෙන්නේ duty free වල ගාන පොඩ්ඩක් වැඩි. ඒ වුණත් රහ ඇති. කලර්ස් කීපයකින්ම තියෙනවා pink color, green color, white color, gold color. super. මේක ටොනීස් කියලා බ්‍රෑන්ඩ් එකක අයිටම් එකක්. චොකලට් 3000 ගාණක් වෙන්නේ. කොස්මෙටික්ස් අයිටම් වගේක් තියෙන තැන ශහ්මා ලස්සන. ඒ වගේම මේක පර්ෆියුම් තියෙන රේන්ජ් එකක්. ඉතින් මේ පැත්තට එච්චරම ගියේ නැහැ. නමුත් මම වටින් ඕගොල්ලන්ට පෙන්නන්න මේ වීඩියෝ එක ගත්තා. මාරම ලස්සන ෂොප් එකක්. මේ රේන්ජ් එකේම තියෙන්නේ ඩියුටි ෆ්‍රීස්. ඉතින් ගොඩක් ඇඳුම් ක්ලෝත් ෂොප්ස් තමයි තියෙන්නේ. ඉතින් බ්‍රෑන්ඩඩ් ඇඳුම් අනික ෂූස් තිබ්බා. ඉතින් මං ඒ ෂොප්ස් එකකින් එකට ගියේ නැහැ. මොකද ඇඳුම් අපිට ලොකුවටම බලන්න දෙයක් නෑ. ඒ වගේම ලේව්ස් එක තිබ්බා United Fashion USA. ඒ වගේ ගොඩක් ඇඳුම් රේන්ජ් and perfume shoes තමයි මේ රේන්ජ් එකේ තිබ්බේ. ඉතින් ඒ ටික අපි මම normal විදියට view කරා. Lacoste ගොඩක් දේවල් තිබ්බා. මේ තනිකර shops ටිකක් තමයි උතන තිබ්බේ. ඉතින් අපි යමු ඉතින් එහාට shops ටික. ඊළඟට දැන් මේ තනිකරම තියෙන duty free range එක. දැන් ওই පැත්තේ තියෙන shops ගොඩම තියෙන.
ඒ වගේම ෂැම්පෝ ෂොප්ස් තිබ්බා බොඩි ලෝෂන්ස් ඒ ෂොප්ස් තමයි ඔය රේන්ජ් එකේම තියෙන්නේ හැබැයි ඔක්කොම බ්‍රෑන්ඩඩ් කීයට වගේද හරියටම අපේ ගේට් ඕපන් වෙන්නේ කියලා. ඉතින් අපේ ගේට් එක තියෙන්නේ 26 වල තව ගොඩක් දුර යන්න තියෙනවා. ඉතින් අවුලක් නැහැ තව වෙලාව තියෙනවා. ඉතින් අනිත් ඩියුටි ෆ්‍රී වලටත් යන්න කියලා මම දැන් හිතාගත්තා. දැන් එහෙනම් ඊළඟට යන්න දැන් මෙතනින් යනවා. ජුවලරිස් තියෙන shops ඊට පස්සේ I think අපි යනකොට මෙතනත් එක්ක මම ෆුඩ් අයිටම් තියෙන ෂොප් එකක් ඊට අමතරව මෙතන තියෙනවා බා එකක් ඔය අතරතුරම දැක්ක විශේෂ දෙයක් ඉතින් අපි මේ ෂොප් එකට ගියා එන්න යන්න මාත් එක්ක මේක ආර්ට් පෝට් කියලා තියෙන්නේ ඉතින් ලස්සන පිළිම තියෙනවා මේ බුද්ධ පිළිම ඒකත් ඉතින් අපි බලාගෙන අපි ගියා මොකද දැන් අපි ඉම්මනින් යනවනේ මොකද තව shops කීපයක් තියෙනවා අපිට යන්න මේකෙත් මෙතනත් ගොඩක් ටොබැකෝ තියෙනවා ඊට අමතරව ලිකර් තියෙනවා ඉතින් අපි ලිකර් පොඩ්ඩක් බැලුවේ නෑ මේක පොඩ්ඩක් රිවිව් කරා විතරයි මොකද ඔක්කොම ප්‍රයිසින් සමාන අපිට ඉස්සරහට තව shops ටිකක් තියෙනවා මේ රේන්ජ් එකටම තිබ්බේ ෆුඩ් අයිටම් ඊට අමතරව කැෂූ නට්ස් ඊට පස්සේ බේකරි ප්‍රොඩක්ට්ස් ඕවා තමයි ගොඩක්ම මෙතනින් එහාට තිබ්බේ අපිට shops වලට ගොඩක් මෙහි Airtels තිබ්බා ඉතින් දැන් මේ තියෙන එක තව එක ගේට් එකක් අපේ ගේට් එකට තව ගොඩක් දුර යන්න තියෙනවා ඉතින් අපි බලමු ඒ වල යනකොට අපිට තව shops හම්බෙයිද කියලා ඉතින් මං හිතන්නේ ගොඩක් shops හම්බුණා අපිට ගොඩක් තිබ්බේ liquor shops සහ tobacco ඒ කියන්නේ දුමාසිත products ඉතින් ඉතින් දැන් ඕගොල්ලන්ට පේන්නේ මේ ඩියුටි ෆ්‍රී අන්තිම ෂොප් එක ලාස්ට් chance ෂොප් කියලාත් එක පෙන්නලා තියෙනවා. ඉතින් අන්තිම ඩියුටි ෆ්‍රී ලිකර් ෂොප් එක මේකේ අයිටම් ගොඩක් තිබ්බා මම රිවිව් කරන්නේ මොකද එකම ප්‍රයිස් ඔෆර්ස් තිබ්බා මම ගත්ත නිසා ඔය නෝක තමයි අන්තිම ඩියුටි ෆ්‍රී ෂොප් එක ලිකර් ඕකෙතනින් shops ටික ඉවරයි. ඊට අමතරව තියෙන්නේ බේකරි ප්‍රොඩක්ට්ස් ජූස් shops ටිකම විතරයි තියෙන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ආස නම් ලයික් කරන්න ඒ වගේම මගේ channel එක subscribe කරන්න ඒ වගේම තමයි ඔයගලන්ට කියන්න ඕන අපි ඉන්දියා tour එකේ ගිය වීඩියෝ range එකක් අපි දානවා ඒවත් බලන්න හිමකීඩත් එක්කම එහෙනම් අපි දැන් මේ flight එකේ ඉන්නේ එහෙනම් අපි ගිහින් එන්නම් ඉන්දියා tour එකේ ඊළඟ වීඩියෝස් ඉස්සරහට බලන්න අපි travel s channel